ගොඩක් වෙලාවට ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියද්දී දරුවෝ කියන දෙයක් තමයි කාලය මදි වුණා. වෙලාව මදි වුණා ශිෂ්‍යත්ව පේපර් එකේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. මේ වෙලාව මදි වෙන්න එක හේතුවක් තමයි ඔබ දැකලා ඇති ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර නව විභාග රටාවේ ප්‍රශ්න පත්‍රවල කියවන ප්‍රමාණය වැඩි. ප්‍රශ්නවල කියවන්න තියෙන ප්‍රමාණය වැඩි. ගොඩක් වෙලාවට දරුවෝ කියන්නේ පේපර් එක අමාරුයි කියලා. එතන තියෙන්නේ පේපර් එක අමාරුකමටත් වඩා දරුවන්ට ප්‍රශ්නේ කියවන්න ගත වෙන කාලය වැඩි. කියවන්න ගත වෙන කාලය වැඩි නිසා වෙන්න ඒකේ ප්‍රමාණය වැඩි නිසා අවබෝධ කරගන්න ගත වෙන කාලයක් වැඩි. ඒ නිසා තමයි වෙලාව අවසාන ප්‍රශ්න වලට මදි බවක් දරුවෝ කියන්නේ. හැබැයි ඉමිහිට මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ටික කියවලා බලුවොතින් ප්‍රශ්නවල අමාරුකම තරම්ම අසීරුකමක් නෑ. පැහැදිලිව අට වැඩ කරෝති විසඳන්න පුළුවන් මට්ටමේ ප්‍රශ්න. ඒ නිසා දරුවන්ගේ කියවන හැකියාව වර්ධනය කරගත යුතුමයි. වේගයෙන් කියවීමේ හැකියාව වැඩි කරගන්න ඕනේ. ඒ සඳහා දරුවන් විවේකයෙන් ඉන්න වෙලාවට පොත් කියවන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ. වේගයෙන් කියවීමේ හැකියාව දැනට අපේ 4 ශ්‍රේණියේ ඉන්න පුංචි පැටවුන්ටත් මම මේක නිතර කියන දෙයක්. වේගයෙන් කියවන හැකියාව වැඩි කරගන්න නිතර පොත් කියවන්න. අපි මේ ප්‍රශ්න පත්‍රවල ලකුණු මට්ටම වැඩි කරගන්න නම් මේ මූලික දේවල් ටික සකස් කරගෙන ඉන්න ඕනේ. කියවන්න හොඳට පුළුවන් වෙන්න ඕනේ. වේගයෙන් කියවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මනෝමය එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම. මේ ගණිත කර්ම ටික මනෝමය කිරීමේ හැකියාව වර්ධනය වෙලා තියෙන්න ඕනේ දරුවෝ තුල ගණිත ගැටලු හොඳින් විසඳන්නට නම්. ඒ නිසා තමයි 5 ශ්‍රේණියට එනකොට දරුවන්ට අපි 4 කියන්නේ 3 කියන්නේ මේ මනෝමයෙන් ගැටලු විසඳන හැකියාව වැඩි කරගන්න, මනෝමයෙන් ඉලක්කම් දෙකක් එකතු කරගන්න හැකියාව වැඩි වෙන්න ඕන. එකතු කරගන්න, අඩු කරගන්න, ගුණ කරන්න, බෙදන්න. මේකට ගුණන වගු මතකයෙන් අවබෝධයෙන් සහ මතකයෙන් කියන්න හැකියාව දරුවෝ තුල වර්ධනය වෙන්න ඕනේ. මේ කියන මූලික හැකියාවන් ටික දරුවන්ට ඇති වුණොත්, ඇති කරගත්තොත් ගණිත ගැටලු විසඳන්න දරුවන්ට හැකියාව ලැබෙනවා. ඒකට හේතුව තමයි මේ හැම ගණිත ගැටලුවක්ම මේ ගණිත කර්ම 4ත් එක්ක තමයි සම්බන්ධ. මේ ගණිත ගැටලු විසඳන්න සමහර වෙලාවට ගණිත ක්‍රම 2ක් විතර පාවිච්චි කරන්න එකතු කරන්න වෙනවා, අඩු කරන්න වෙනවා. සංගණිත කර්ම කීපයක් එක විසඳන්න ලැබෙන ගැටලු තියෙනවා. ඉතින් මේ ගැටලුව වඩා වේගයෙන් අඩු කාලයක් ඇතුළත විසඳ ගන්න නම් අර මූලික ගණිත කර්ම මනෝමයෙන් හදන හැකියාව වර්ධනය කරගන්න. ඒ නිසා දරුවාට ගණිත ගැටලු විසඳන කෙටි ක්‍රම හොයාගෙන ගියාට ගැටලු ශිෂ්‍යත්ව විභාගයේ ලැබෙන ප්‍රශ්න පත්‍රයේ ගැටලු ටික විසඳන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා කෙටි ක්‍රම හොයාගෙන යනවා වෙනුවට අර කියවීමේ හැකියාවත් මූලික ගණිත ගැටලු විසඳන්න මූලික ගණිත කර්ම පිළිබඳ දැනුම හැකියාවත් අපි දරුවන්ට වර්ධනය කරන්න.